ඔයත් මුදල් උපයන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයගොල්ලන්ට මේ වීඩියෝ ගොඩක් වැදගත්. මොකද මේක ඔයගොල්ලන්ගේ බැංක් එකටම ඩිරෙක්ට්ම විත්ඩ්‍රෝල් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බයි නෑ සර්වර් මේවා කිසිම දෙයක් අවශ්‍ය නෑ. ඒ වගේම අද කතා කරන්නේ CoinRise platform එක ගැන. මේක ගැන දැනට මම වීඩියෝස් 3ක් දාලා තියෙනවා මගේ channel එකේ. ඉතින් ඔයාලට ගිහින් බලන්න පුළුවන්. වගේ මේක රෙජිස්ටර් වෙන විදිය, මේකේ සල්ලි හොයන methods, මේ වගේ දේවල් ගැන මම මේ වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් මම කියලා දෙනවා කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ කොහොමද අපි බැංක් එකටම සල්ලි ගන්නෙ. ඉතින් මේගොල්ලන්ගේ තවත් අලුත් සල්ලි හොයන method එකක් තියෙනවා. ඉතින් ඒකත් මම අද ඔයගොල්ලන්ට මේකේ කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න මම description එකේ first comment එකේ දාලා තියන්නම් මේ CoinRise platform එකේ link එක. ඒ link එක click කරාට පස්සේ මෙතනට එන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනට ඔයගොල්ලන්ගේ email එකක් enter කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ next button එක click කරලා register වෙන්න. ඉතින් register වෙන විදිය මම videos 3ේම දාලා තියෙනවා. ගොඩක් lazy register වෙන්න මේකේ next button එක click කරාම ඔයගොල්ලන්ට code එකක් එනවා අර email එකට. ඒ code එක enter කරාම lazyම register වෙන්න පුළුවන්. මේ විදිහට මම මගේ account එකට login වෙනවා. ඊට පස්සේ මම මෙතන access වලට යනවා. ඔයාලට පේනවා දැන් මගේ account එකේ $1394ක් වගේ මුදලක් තියෙනවා. ඉතින් අද අපි මේක කතා කරන්නේ BTC28 වල 5 min method එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම කලින් කරපු වීඩියෝස් 3ේම signal විනාඩියට දෙනවා. එතකොට අපිට හැම විනාඩියකම trade දාලා මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ BTC28 කියන එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් profit එක වැඩි. ඒ කියන්නේ මේගොල්ලෝ signal දෙන්නේ දවල් 1:30ටයි රෑ 10:30ටයි විතරයි. එතකොට ඒ time දෙකට signal දවසට 2යි දෙන්නේ මේගොල්ලෝ. ඒ දෙක තමයි ඔයගොල්ලන්ට මේකේ use කරන්න දෙන්නේ. ඉතින් ගොඩාක් busy කෙනෙක්ට ඕන මේක use කරන්න පුළුවන්. දවල් 1:00ට එන්න පුළුවන්. දැන් දවල් 1:21යි. තාම signal එක ආවේ නැහැ. 1:00ටයි 10 රෑ 10:00ටයි ඇවිල්ලා මේක සිගනල් දෙක දාලා ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ලොස් වීමේ සම්භාවිතාවකුත් තියෙනවා. ඉතින් ලොස් වුණා නම් මේගොල්ලෝ ගෲප් එකේ දානවා මේගොල්ලන්ගේ සිගනල් ලොස් වුණාද නැද්ද කියලා. ප්‍රොෆිට් වුණා නම් ප්‍රොෆිට් වුණාද නැද්ද කියලා දානවා. ඉතින් මම ඔයගොල්ලන්ට ගෲප් එක පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මම මුලින්ම දැන් account එක create කරගෙන ඉවරයිනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන BTC28 කියන එක මේ විදිහට click කරගන්න. මෙතන ඔයගොල්ලන්ට පේනවා 5 min කියලා තියෙනවා. ඒ වගේම මෙතන time එකක් යනවා මිනිත්තු 3ක් කියලා යනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට 1:00ට වගේ තමයි මේගොල්ලන්ගේ free signal දෙක බලා ගන්න පුළුවන්. එතකොට ඒ signal දෙක අපිට තින්නේ මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා මේගොල්ලෝ මේ සිගනල් එකේ කියනවා big the small the odd the even the මේ එන බටන් අටෙන් මොන බටන් එක දෙන්නේ කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් අපිට පුළුවන් මේ බටන් එක මෙතන ක්ලික් කරා කියන්නකෝ. මේගොල්ලෝ ඊට පස්සේ කියන USDT කීයක්ද කියලා මේ සිගනල් එකට දාන්න ඕනේ. ඉතින් ඔය සිගනල් එකට USDT එකක් දාන්න පුළුවන්, 0.0 ගාණක් දාන්න පුළුවන්. දාලා වල තියෙන මේ trade button එක ක්ලික් කරන්න. ඒක තමයි පළවෙනි trade එක. ඔය විදිහට මේගොල්ලෝ signals දෙකක් දෙනවා. ඉතින් trade දෙකක් දාන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති කියලා දාලා වශයෙන් මේක මම මෙහෙම කිව්වම. ඉතින් ඒ වගේ මේගොල්ලන්ගේ තව option එකක් දීලා තියෙනවා. මේගොල්ලන්ගේ withdraw wheel එකක් දීලා තියෙනවා. ඉතින් මේකට එන signal කොහොමද ගන්න කියලා මම කියන්න මම description එකේ දාලා තියෙනවා මේගොල්ලන්ගේ 5 min signal group එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ link එක click කරලා ඒ group එකට join වෙන්න. ඉතින් ඔයාලට පේනවා දැන් මම ඉන්නේ 5 min group එකේ. ඔයාලට පේනවා මේකේ දැන් members 2883ක් ඉන්නවා. 56 දෙනෙක් online ඉන්නවා. මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ එකේ news දානවා, මේකේ signal win කරලාද නැද්ද, මේ හැම දෙයක්ම ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. මේකේ signal win කරපු විදිය ඒ දේවල් මෙතන බලා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඊයේ රෑ 10:00ට දාපු සිගනල් එක ෆ්‍රී කලර් ඩ්‍රෝ එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට වින් කරන්න පුළුවන්. ඒකම ගැන මම ඊළඟට කතා කරන්න. ඔයගොල්ලන්ට පේනවා මේ මේගොල්ලන්ගේ සිගනල්ස් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේක දීලා තියෙන 9:55ට දීලා තියෙනවා සිගනල් එකක්. ඒක වින් කරලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වින් කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටට පේනවා ලොස් වෙලා තියෙනවා. මේගොල්ලෝ ලොස් වුණා කියලා දාලා තියෙනවා. ඊට පස්සේ තව පල්ලෙහාට ගියාම අට පේනවා ඒක වින් කියලා වැටලා තියෙනවා. ආයි අනිත් එක ලොස් වෙලා තියෙනවා. ඊළඟ එකත් ලොස් වෙලා තියෙනවාට බලා ගන්නකොට මේ විදිහට මේගොල්ලෝ වින් කරා නම් වින් කියලා දානවා. අට පේනවා මේක වින් කරලා තියෙනවා 10:20ට දීලා තියෙනවා එකක්. ඒ වගේම 10:25ට දීප එකත් වින් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට මේගොල්ලෝ ට්‍රේඩ්ස් දෙනවා. ඊට පස්සේ දැන් ආයි දවල් 1:30ට තමයි ට්‍රේඩ් දෙන්නේ. ඉතින් මේක මම ඔයගලන්ට කිව්වා ෆ්‍රී කලර් වීල් එකක් තියෙනවා කියලා. මම ඔයගලන්ට ඒක පෙන්නන්නම්. මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා ඔයගලන්ට පේනවා මෙතන මේ කලර් වීල් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ ගෲප් එකකින්ම ගන්න පුළුවන්. මේගොල්ලෝ කියනවා මේකේ අපි USDT 50ට වඩා මේකට ඩිපොසිට් කරොත් එහෙම මේකේ කලර් වීල් එක USDT 50ට ඩිපොසිට් කරොත් දෙපාරක් ඔයගලන්ට කරකවන්න දෙනවලු. එතකොට USDT 200ක් දැම්මොත් 4 පාරක් කරකවන්න දෙනවලු. ඉතින් මම නම් කියන්නේ මේ වගේ ලොකු ගණන් මේකට දාන්න යන්න එපා. USDT එකක් දෙකක් වගේ දාන්න. රුපියල් 300ක් 600ක් වගේ පොඩි ගාණක් දාලා මේවට පටන් ගන්න. කවදාවත් රුපියල් 50000 60000 10000 රුපියල් 5000 ලක්ෂයේ ලක්ෂ 5ක් ජීවිතේට දාන්න යන්න එපා මේ වගේ සයිට් වලට. ඒකින්ද අඩු ගාණකින් පටන් ගන්න. පටන් අරගෙන ප්‍රොෆිට් අරගෙන පස්සේ ඔයාට පුළුවන් මේකට ගාණක් ඩිපොසිට් කරලා කරන්න. ප්‍රොෆිට් එක අරගත්තට පස්සේ නැතු එකපාරට මේව දාන්න එපා. මොකද ට්‍රේඩින් වල රිස්ක් එකක් තියෙනවා. ලොස් වෙන්න පුළුවන්, ප්‍රොෆිට් වෙන්න පුළුවන්. ඉතින් ඒකවත් දැනගෙන ඕන මේවා කරන්න. ඉතින් ඒකින්ද පොඩි ගාණක් දාලා පටන් ගන්න. ඉතින් දැන් තව විනාඩි 4කින් සිග්නල් එනවා. ඉතින් සිග්නල් එන්නේ මෙන්න මේ group එකට. ඔයා දැනට මේ group එකට join වෙලා ඉන්න. දැන් 56 දෙනෙක් online ඉන්නවා. මෙතන දැන් මම home එකේ ඉන්නවනම් මම කරන්න මෙතනට ආවා. සිග්නල් එක ආවට පස්සේ BTC28 කියන එක ක්ලික් කරා. මෙතනට ආවා. මෙතන මේගොල්ලන්ගේ සිග්නල් එක බලලා ට්‍රේඩ් කරා. අපි එහෙනම් සිග්නල් එක ආවම බලමු
කොහොමද මේකේ සිග්නල් වලට ට්‍රේඩ් කරන්න කියලා. ඔන්න ඔයගලන්ට පේනවා දැන් වෙලාව 1:30යි මේගොල්ලෝ මුලින්ම දැම්ම you are ready කියලා සිග්නල් එක 1:26ට. දැන් ඔන්න සිග්නල් එක දාලා තියෙනවාට පේනවා ස්ටාර්ටින් කියලා. මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා බිග් එකක් දාන්න කියලා. ඒ වගේම එක USDT එකක් යූස් කරන්න කියලා. ඉතින් මේ දිනම යනවා මගේ සයිට් එකට. මේ දිනම බිග් කියන එක මේ විදිහට සිලෙක්ට් කරනවා. මං ගාව ඉතින් USDT ගොඩක් තියෙන හින්දා මම මේ විදිහට USDT 10ක් වගේ ගානක් යූස් කරනවා. මං ගාවද USDT ගොඩක් තියෙන හින්දා ඉතින් ඔයා USDT එකක් වගේ නම් තියෙනවාට 0.0 ගණන් උනත් යූස් කරන්න. මේගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන එකක් යූස් කරන්න කියලා. මං ගාව USDT තියෙන හින්දා මං 10ක් යූස් කරලා මෙතන ට්‍රේඩ් කියන බටන් එක ක්ලික් කරගන්නවා. අපි බලමු ප්‍රොෆිට් එකක් හේද කියලා. ඕඩර් ජෙනරේටඩ් කියලා වැටුණා. මේකේ සිග්නල් එක ඩ්‍රෝ වෙන්න තව විනාඩි 3ක් වගේ යනවා කියලා තියෙනවා. ඩ්‍රෝ වුණාම අපි බලමු මේක අපි වින් කරාද ලොස් වුණාද කියලා. ඉතින් ඒක බලන්න ඔයාලට පුළුවන් මෙතන my order කියලා එකක් තියෙනවා. මේ my order කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේක තමයි pending draw තමයි තියෙන්නේ. ඔයාලට පේනවා තව තප්පර 22කින් අපිට රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකට කොහොමද දැන් අපි වින් කරන්න ලොස් වෙන්න අපි මේකේ ට්‍රේඩ් දාන්න කොහොමද අපි මේකට ඩිපොසිට් එකක් කරගන්නේ අපේ බැංකුවෙම කියලා මම ඊළඟට කතා කරන්නම්. ඩිපොසිට් කරන විදිහ විත්ඩ්‍රෝල් කරන විදිහ මුලින් අපි මේකේ earn කරන විදිය බලලා ඉන්න එපා. අපිට ප්‍රොෆිට් එනවද නැද්ද කියලා ඔයාලට පේනවා තව තප්පර 6කින් කවුන්ට් ඩවුන් එක ඩ්‍රෝ වෙනවා කියලා තියෙනවා. අපි බලමු අපිට ඒකේ loss ද profit ද කියලා. ඉතින් මේ විදිහට දැන් my order කියන එක මේ විදිහට මම ක්ලික් කරගන්න. ඔයාලට පේනවා මට USDT 19ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ සමහර විට තව සිග්නල් එකක් දෙයි. ඔයාලට පේනවා 19ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. බලමු මගේ බැලන්ස් එක බලන්න 1404ක් වෙලා තියෙනවා. 1300 ගණන් මම හිතන්නේ තිබ්බේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් වීඩියෝ එක පස්සට ගිහින් බලන්න. මම පොඩ්ඩක් බයිම BTC28 කියන එක මේක ක්ලික් කරගන්න. අපි බලමු මේගොල්ලෝ තව සිග්නල් එකක් දෙයිද කියලා. තව සිග්නල් එකක් ෂුවර් නෑ. ඔන්න තව එකක් දුන්නා. ඔයගොල්ලන්ට පේනවා මේක මේගොල්ලෝ වින් කියලා දැම්ම. ඔයගොල්ලන්ට පේනවා මේක වින් කරා නම් වින් කරා කියලා දානවා මේගොල්ලෝ. ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා මේගොල්ලෝ ස්මෝල් එකක් දාන්න කියලා. ඉතින් ස්මෝල් එක මම ලොකු ගාණක් දාන්න. මොකද මට USDT 19 මේක ප්‍රොෆිට් ආවනේ. මේක සමහර විට ලොස් වෙන්න පුළුවන්. ස්මෝල් එක සිලෙක්ට් කරලා මෙතන මම USDT 3ක් වගේ දාලා මෙතන ට්‍රේඩ් කියන බටන් එක ක්ලික් කරගන්නවා. අරකට මම 10ක් දැම්මා. ඒකෙන් මට ලොකු ගාණක් ප්‍රොෆිට් ආවනේ. ඉතින් මම ඒකින්ද මේකට වැඩිය ලොකු ගාණක් දාන්නවා. මොකද මේක ලොස් වුණොත් එහෙම මට ලොස් එකක් යන්න පුළුවන් හින්දා අපි බලමු මේකත් තව විනාඩි 3යි ගාණක් තියෙනවා මේක ඩ්‍රෝ වෙන්න. අපි ඩ්‍රෝ වුණාම බලමු මේකෙන් අපිට ප්‍රොෆිට් ද ලොස් ද ආවේ කියලා. ඔන්න ඔයාලට පේනවා දැන් තව තප්පර තියෙන්නේ 3යි 2යි 1යි. අපි බලමු මේකේ රිසල්ට් එක කොහොමද කියලා. මෙතන මම my order ක්ලික් කරගන්න. අන්න ඒකේ ලොස් එක. මේකේ සමහර ගොඩාක් වෙලාවට සිග්නල් දෙකම අපිට ප්‍රොෆිට් එන්නේ නැහැ. එකක් ප්‍රොෆිට් ආවොත් එකක් ලොස් වෙනවා. අපිට පේනවා දැන් මම මේකේ 19.5ක් ප්‍රොෆිට් ගත්තා. මේකේ මම දැනගත්තා ලොස් එකක් යන්න පුළුවන් එකකින්ද මම USDT 3ක් වගේ දැම්මේ. 3 දාපු හින්දා ඔයාලට පේනවා ලොස් එකක් ගියා. ඉතින් බොහෝ දුරට අන්න ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එකක් ප්‍රොෆිට් වුණොත් එකක් ලොස් වෙනවා කියලා. ඔය විදිහට තමයි මේක ට්‍රේඩ් කරන්න. ඉතින් දැන් සිග්නල්ස් දීලා ඉවරයි. මම හිතන්නේ තව සිග්නල්ස් 3ක් බොහෝ දුරට දෙයි. දැන් මම කියන්නම් මේකේ කොහොමද ඩිපොසිට් එකක් කරගන්න කියලා මේකේ ට්‍රේඩ් කරන්න. ඉතින් ගන්න පුළුවන් මෙතනින් ඇසස් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා රීචාර්ජ් කියලා බටන් එකක්. මේක ක්ලික් කරගන්න. මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි වලින් ඒ කියන්නේ ඔයගොල්ලන්ට Binance එකෙන්ම රීචාර්ජ් එකක් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් Binance වගේ දේවල් නැත්තම් මෙතන fiat currency කියන එක ක්ලික් කරලා මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් LKR කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා ෆ්ලැග් එක වැටලා ඇති. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් අහනවා කීයක්ද කියලා. මෙතන රුපියල් 600 ඉදලා ඔයගොල්ලන්ට රීචාර්ජ් කරන්න පුළුවන්. ඉතින් 600 මෙතන සිලෙක්ට් කරලා මේ ලොකු ගණන් දාන්න යන්න එපා. 600 සිලෙක්ට් කරලා මෙතන next කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ මේගොල්ලන්ගේ bank details ටිකක් වැටෙනවා. ඒකට ඔයගොල්ලෝ online payment එක කරලා PDF එක send කරාම ඔයගොල්ලන්ගේ site එකට ඒක රීචාර්ජ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට Binance වලින් ඊට වඩා ලේසියෙන් පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් Binance තියෙනවා නම් මෙතන ඔයගොල්ලන් amount එක දාලා Binance address එක paste කරලා ලේසියෙන්ම recharge කරගන්න. සාමාන්‍යයෙන් පැයක් විතර ඇතුළත site එකට recharge එකක් කරගන්න පුළුවන් bank එකෙන් කරනවා නම්. ඉතින් මේකේ දැන් සල්ලි අපි recharge කරන විදිහ දන්නවනේ. withdraw කරන්නෙත් මෙතන withdraw button එක click කරන්න. withdraw එකත් අපිට පුළුවන් Binance එකටම ගන්න පුළුවන්. නැත්නම් අපේ bank එකට ගන්නත් පුළුවන්. ඉතින් Binance එකට ගන්න ගොඩක් ලේසි. මෙතන amount එක දාලා මෙතන Binance එකේ address එක දාලා submit කරන්න තියෙන්නේ. ඉතින් මෙතන මම බැංකුවට ගන්න විදිහ කියන්න මෙතන currency select කරන්න. ඊට පස්සේ මෙතන LKR තියෙනවා ශ්‍රී ලංකා flag එක වැටිලා ඔයාලට පුළුවන් අන්න එක click කරගන්න. ඊට පස්සේ මෙතන withdrawal amount එක අහනවා. ඔයගොල්ලන්ට පුළුවන් amount එක enter කරගන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ bank name එක bank account number එක ඒ වගේම bank එක select කරලා branch name එක දාලා submit කරන්න දෙන්න. එතකොට bank details වලට withdrawal එක එනවා පැයක් වගේ ඇතුළත. ඉතින් ওই විදිහට තමයි මේකේ withdrawal deposit ඒ වගේම earn කරන විදිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේක ගැන මම ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කියලා දුන්නා කියලා. ඉතින් ඉස්සරහට තව මේකේ earning method ගැන videos ගොඩක් අරගෙන එන්න. ඉතින් මේ videos බලන්න subscribe කරලා තියාගන්න. කලිනුත් video දාලා තියෙන 3ක් විතර ඒ වගේ බලන්න. ඒවයි color prediction එක method තියෙනවා. ඒ වගේම turn කරන්න පුළුවන්. අනිවාර්යෙන් video එක වැදගත් වුණා නම් like කරන්න, comment කරන්න. එහෙනම් අපි ඊළඟ video එකෙන් හම්බෙමු. Thank you video එක බලුවට.